ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි දෙමාපියනි දූ දරුවනි අද මං සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මල අම්මා සහ සිල් යන පද තුන අතර තියෙන සබඳතාවය කුමක්ද කියා තේරුම් ගන්න. මල් නැත්තම් සිල් සුවඳ හමා යන්න ටිකක් ප්‍රමාද බවත් අපි අමතක කළ යුතු නැහැ. ආමිස පූජාව තුල ශ්‍රේෂ්ඨතම තැනක් ගන්නේ මල් පූජාව. ගල් වගේ හිත් ඇති පුද්ගලයින්ට මල් වගේ මිනිස්සු මල් වට්ටියක් අරගෙන අතගස්සන්න දුන්නහම ඒ පුද්ගලයන්ගේ ගල් වගේ හිත් මුදු මොලොක් වෙලා සාදු කියලා අමාරුවෙන් හරි අත් දෙක උස්සලා බුදුන් වඳින්ට පුරු කරන්නෙම ඒ මල් නැත්නම් ඒ දේ සිදු වෙන්නේ නැහැ. ඒ මලත් සුවඳ වෙන්න ඕනේ, ලස්සන වෙන්න ඕනේ. ඒ ගුණය මල් වල තිබෙනවා මෙන්ම ළමයා තුලත් තිබිය යුතුයි. මල් වගේ දරුවෝ කිව්වහම මල් වගේ මුදු මුලක් වෙනවා මෙන්ම මල් වගේ ගුණාංග ඇති කරන්නටත් අපි විශේෂයෙන් මහන්සි ගන්නට වෙනවා. ආදරණීය පුංචි දරුවන් හදන පින්බර අම්මේ ඔබටයි මම අද යමක් කියන්නට උත්සාහ කරන්නේ. බොහෝ අම්මලා අද කාර්ය බහුලයි, රැකියාවට යනවා. පුංචි දරුවෝ බලා ගන්න විදිහක් නැහැ. පවුලේ කවුරු හරි එකතු වෙලා දරුවෝ බලා ගන්නවා. නැත්නම් ඩේකේ ආයකට ළමා සුරැකුම් මධ්‍යස්ථානයටයි බාර දෙන්නේ සවස් වරුව වෙනකම්. ඒ ඉන්නකොට ඒ පින්බර පිරිස දරුවෝ බලා ගන්න පිරිස ඒ පුංචි දරුවට මවෙක් වෙනවා, පියෙක් වෙනවා, සහෝදරයෙක් වෙනවා, සහෝදරියක් වෙනවා. එයනම් අමතක කරන්නට බැරි කතාවක්. යම් යම් අවස්ථාවල පුංචි දේ සිදු වුණත් සමස්තයක් හැටියට ගත්තහම මේ ආයතන පුද්ගලයෝ අද කරන්නේ විශිෂ්ට සේවයක්. ඒ සේවය නැත්නම් අම්මා කිරි දෙන අම්මා අද කොහොමද රැකියාවට යන්නේ? ඒ නිසා ඔබ වෙනුවෙන් ඒ ආයතනවලට ඒ සේවය කරන සියලු දෙනාට මා හිසනමා ආචාර්ය පුද කරනවා. දරුවෙක් බලා ගැනීම බොහොම අපහසු කාර්යයක්. ඈත අතීතයේ ශ්‍රී ලාංකීය මහා බෞද්ධ සංස්කෘතියත් එක්ක ජීවත් වුණු අම්මා ඒ වටිනා වූ දැනුම උපයෝගී කරගෙන භාෂා ශෛලිය සහ එදාට ගැලපුණු මහා සංස්කෘතිය සම්බන්ධ කරගත් පරිසර නිර්මාණ සෝබා දහම එකතු කර ගනිමින් අම්මා දරුවා හොඳින් නලවා ගන්න උත්සාහ කරලා දරුවා හොඳින් නලවාගෙන තමන්ගේ මව් පදවිය රැකගෙන ස්වාමියාට උදව් කරා, රටට ජාතියට ආගමට බොහෝ මෙහෙවරක් කරා. එවැනි උදාරතර අම්මා කෙනෙක් තමයි මෑත ඉතිහාසයේ හිටපු ඒ ඇහැලේපොළ කුමාරිහාම. ඒ ගැන කියන කතාව පසෙකට තබා අද අම්මා සමානයි මල කියලා කිව්වොත් යම් කෙනෙක් කියයි මේ කියන්නේ විහිළු කතාවක් කියලා. අම්මා කොහොමද සමාන වෙන්නේ මලට? අඩුම වශයෙන් අම්මා පුංචි අම්මට සමානව, නැත්නම් අම්මගේ අම්මට සමාන, නැත්නම් අම්මට සමාන කරන්න කවුරුත් නෑ ලෝකේ කියලා. එහෙම තියෙද්දියි මෙහෙම කියන්නේ කියලා. එහෙම කියන්නේ එහි ඇති පූර්ණ සමානකමකට නොවේ. නමුත් දරුවෙක් නිතර හඬනවා අම්මා ගෙදරින් යනකොට, අම්මා ගෙදර නැති වෙනකොට, අම්මා රැකියාවට යනකොට, අම්මා කඩේට යනකොට, අම්මා වැඩට යනකොට දරුවා අඬා වැළපෙනවා. සමහර දරුවෝ පැය ගණන් අඬනවා. එදත් එහෙමයි, අදත් එහෙමයි. ඒත් එදා සහ අද මහා බෞද්ධ සංස්කෘතියට එකතු වුණු මේ ලස්සන සුවඳ හමන මල උපයෝගී කරගෙන බොහෝ දෙනා ලස්සන නිර්මාණ කරලා, ගීත හදලා, කවි හදලා, නොයෙකුත් ආකාරයේ උපාය උපක්‍රම ඒ තුල ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කරමින් ඒ ක්‍රියාකාරකම් දෙස දරුවගේ නෙත ගැටෙන්නට සලස්වමින් අද නවීන තාක්ෂණය උපයෝගී කරගෙන, දුරකථනය උපයෝගී කරගෙන, අද දුරකථනය නැත්තම් දරුවෝ නලවා ගන්න කිසි කෙනෙකුට බෑ. බොහෝ අය කියනවා ෆෝන් එක අතට දුන්නාම නැලවෙනවයි කියලා. එහෙම නැලවෙන්නේ නෑ. දරුවාට දරුවාගේ හිතට සතුටක් දැනෙන හොඳ දේ දරුවට ඇහෙනකොට, දකින්නකොට දරුවා සතුටු වෙනවා. එසේත් නැත්නම් දරුවට ගැටෙන දේ දරුවට හොඳයි කියලා මනසට දැනෙන වෙලාව නොයෙකුත් නරක දේ දරුවට උරුම කරලා දුන්නාම ඒ දේ දිහා බලලත් දරුවෝ සැනසෙනවා. හැබැයි ඒ නිසාම දරුවෝ අද හොඳ දරුවෝ නොව
නරක දරුවෝ බවට පත්වෙන්නට මූලික සුදුසුකම දුරකථනයෙන් සකස් කරගන්නවා. එය දරුවෙකුගේ වරදක් නොවේ, ආයතනයක වරදක් නෙවෙයි, පුද්ගලයෙකුගේ වරදක් නෙවෙයි. අපි මූලිකවම පුංචි කාලේ ඉඳලම ඒ හුරුව අවශ්‍ය ආකාරයට දරුවන්ට ලබා නොදෙන එකේ වරදයි. එනිසා පෙර පාසලේ සිටම මව් කුසේ සිටම අපි මේ කටයුතු නිසි ලෙස නිසි දැනුමකින් ඒ වගේම නිසි අධ්‍යයනයකින් නිසි ලෙස දරුවට ලබා දෙන්නට උත්සාහ කරොත් දුරකථනය නිසි ලෙස පාවිච්චි කරන්න දරුවන් හුරු වේවි. කෙසේ වෙතත් අද දුරකථනයට අම්මා ගැන කියවෙන පුංචි ගීතර බොහොමයක් දුරකථනය මගින් දරුවට අහන්න බලන්න සලස්සන. දරුවා මේ ගීත දකිනකොට ඇහෙනකොට දරුවා අඬන එක නවත්තන. හැබැයි මොන විදිහේ ගීත තිබුණත් මල කියන නම ඇතුළත් ගීතයකට තමයි දරුවා වැඩියෙන්ම ඇලුම් කරන්නේ, ආදරය කරන්නේ, සම්බන්ධ වෙන්නේ. එහි කියවෙන මල, ඒ මලට තමයි අම්මා වගේ දරුවා ආදරය කරන්නේ. ඒ මලත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඒ මල නිසා තමයි දරුවා නැලවෙන්නේ. අද මල් වගේ දරුවෝ අඬන්න ගත්තාම අම්මා ගෙදර නැති වෙනකොට අද ශ්‍රී ලාංකීය දරුවන් ඉන්න අම්මලා හැම කෙනෙක්ම මෙන්න මේ ලස්සන ගීතය දරුවන්ට අහන්න බලන්න දීලා තමයි වැඩියෙන්ම දරුවෝ නලවගන්නේ. අම්මා ගෙදර නෑ, සුදු මල්ලි අඬනවා, මලක් අතට කඩලා දීලා නලව ගන්නවා. ඇත්තටම ශ්‍රී ලාංකීය මහා බෞද්ධ සංස්කෘතිය කැටපත් කොට තැන්පත් කරා වගේ මේ පුංචි සමාජයේ බිලින්දන්ට උරුම කරලා දෙන්න තරම් මේ මහා ගීත කලාව, ලේඛක කලාව, ලේඛන කලාව අද දියුණු කරගෙන ඉන්න ඒ කටයුතු කරන පින්වන්ත උත්තමාවියන්ට, සංගීතයේ සපයන උත්තමාවියන්ට වගේම ගායක ගායිකාවන් අපි මේ මොහොතේ හිසනමා ආචාර කරන්නට ඕනේ, ගරු කරන්නට ඕනේ. ඔබ නිසයි, ඔබේ මෙහෙය නිසයි මේ සුහසක් කිරි දෙන අම්මාවරු අද නිදහසේ තමන්ගේ රැකියාව කරගෙන ඉන්නේ. ඒ නිසාම අද ආයතන තුලත් නිවෙස් වෙලත් දවසකට එක වෙලාවක හරි දරුවෝ ඉන්න නිවෙස් වෙල මේ ගීතය ඇහෙනවා. මල් වගේ දරුවෝ රැකගන්නේ කොහොමද? පුංචි ගීත තුලින්, පුංචි කෙටි කතා තුලින්, පුංචි කතා තුලින්. දරුවා අවුරුදු 5-6 වගේ කාලේ පටන්ම තරුණ වියට පත්ති තමන්ගේ දිවි පෙවත සකස් කරගන්නට මනා ලෙස ඔහුගේ චර්යාව හදාගන්නා තෙක්ම 6-4 හඳුනා ගන්නා තෙක්ම ඒ දරුවාට අපි දිය යුත්තේ ආදරය, කරුණාව, සෙනෙහස. එය දෙන්නට නම් මල් වගේ දරුවෝ දවසින් දවස මල් වගේම තියාගත යුතුයි. වර්තමානයේටත් මල් වගේ විය යුතුයි, අනාගතයටත් මල් වගේ විය යුතුයි. ඔවුන් අතහැර දමන්නට එපා. ඔවුන් තමාගේ ආදරයේ නාමයෙන් තමාගේ ඇකයේ හැමදාමත්ම තබා ගනිමින් ඌට ලස්සන නිර්මාණ ගීත ඔවුන්ගේ හදවත්වලට දෙන්න. එතකොට අවුරුදු 10-15-20 දරුවෝ මේ ගීත ලස්සනට ආයි මේ අහනකොට ඔවුන්ගේ හදවත් තෙත් කරගනි. ඒ තුලින් දරුවන්ට සලකයි, අනෙකුත් දරුවන්ට ආදරය කරයි, සමාජයට ආදරය කරයි, දෙමව්පියෝ හොඳින් හඳුනා ගනී. ඒ වන විට දරුවාට හැකි තැනට දරුවා තමන්ගේ ක්‍රියාව තුලින්, මනස තුලින්, අත්දැකීම තුලින් ගමන් කරාවි. එවිට ඔහු දැහැමි දරුවෙක් බවට පත්වී මේ රටට වැඩදායක පුද්ගලෙක් බවට පත්වේවි. ඒ සඳහා ඔබටත් අවස්ථාව දැන් ලැබී තිබෙනවා. එය හොඳින් බාරගෙන ඔබේ වගකීම ඔබ ඉටු කරන්න. අපේ වගකීම අපි ඉටු කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අපි දැන් මේ ගීතය අහලා පුංචි දරුවොත් එක්ක ගෙදරදී සැනසෙමු, ආයතනයේදී සැනසෙමු, රටක් තුල සැනසෙමු. රටක් වටින දරුවෝ පෙරමුණට ගන්නට, හදා ගන්නට වැඩ කරමුයි කියන ආදරණීය ඉල්ලීමත් කරමින් අද දවසේ වැඩසටහන මෙයින් සමප්ත කරනවා.